හයි අපි අද ඉන්නේ ඇතුළු කෝට්ටේ ඊයේ අපි ඔයගලන්ට පෙන්වුවා අපි බෑග්ස් 5ක් එව්වා මෙහාට මේ ලොකේෂන් එකට. ඉන් අද මෙතන තියෙන ගේ ඇතුලේ මෙන්න මේ මෙතන ඉඳන් මෙතෙන් එනකම් පොඩි වෝල් පාටිෂන් එකක් කරන්නයි මෙතන පොයින්ට් එකට එනකම් සහ මේ බිත්තියේ වෝල් පාටිෂන් එකක් කරන්න. ඉන් අපි අද ඒකට ට්‍රේනින් වලටත් එක්ක අපි ඉස්සලම කියලා දෙනවා මෙන්න මේ කොටස කොහොමද කරන්නේ කියලා. ඉතින් එහාට ඒ කට්ටියට අනිත් දේවල් කරන්න පුළුවන්. මේක සම්බන්ධ තාක්ෂණික කරුණු ගොඩාක් දේවල් අපි කියලා දෙනවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි දැන් කරන්න යන්නේ මේකේ මේ දැන් ටයිල් එක කපලා බෙඩ් එකට මේක කරගෙන තියෙනවා. දැන් මේක 0 වලට ලෙවල් කරගන්න ඕනේ. ඉතින් දැන් අපි ඉස්සලම වතුර ටිකක් ගන්නවා. බසන ගන්න. මේ ගොඩාක් තෙමා ගන්නෑ, ගොඩාක් තෙත කරගන්නේ. මොකද මේ ඩ්‍රයි මික්ස් එකක් තමයි මේකට දාන්නේ. බොහොම අඩු වතුර ප්‍රමාණයක් දාලා මික්ස් කරපෑ. තව චුට්ටක් දාන්න වතුර. පොගොන්න විතරයි අවශ්‍ය නැත්තේ. ඔක පොඩ්ඩක් දාගෙන තියන්න. ඒකත් තෙත වැඩි වෙනවා. මේක එකක් අපි කරන්නේ මේකේ තියෙන මේ දූවිලි අංශු ටික අයින් කරන එක පැත්තකින් ප්ලස් මෝටර් එකේ දාන මේක දැන් බෙඩ් එක හදන මෝටර් එක ලයිට් වතුර දාපු ඩ්‍රයි මික්ස් එකක්. ඒක නිසා ඒක අර ඒකේ තියෙන වතුර ටික ටක් ගාලා පොළොවට උනන්නේ නැති වෙන්න තමයි මේක කරන්නේ. වතුර අඩුවෙන් දාපු ඩ්‍රයි මික්ස් එකක් දැන් මේකට දානවා. දාලා මේක මෙහෙම අපි සෙටල් කරගන්නවා. මෙහෙම අපි සෙටල් කරගන්නවා මේකේ වැඩ ටික කරන්න. මොකද ෆ්ලැට් සර්ෆස් එකක් හදාගන්න වටනවා. අපි මෝටර් එක බොහොම තුනියට දාන්නේ. ඒතර ටෝටලි ෆ්ලැට් සර්ෆස් එකක් හදාගත්තම අපිට කිසි කරදරයක් නැහැ. මෙතනින් උඩට බිල්ඩ් අප් එකෙද්දී අපිට ලෙවලින් බොහොම ලේසියෙන් යන්න පුළුවන්. අපි කරන්න යන්නේ ඉස්සෙල් එක්ස්ප්ලেইন කරපු විදිහට මේ වෝල් එක කරගන්න. දැන් අපි මෝටර් එක මික්ස් කරලා ගන්න එකට දාගෙන ඉන්නවා. ඉතින් අපි දැන් මෙතන ඩෙමෝ කරනවා කොහොමද ඉනිෂিয়েට් කරන්නේ කියලා. So ඉස්සෙල්ලාම අපි එජස් ටික අපි වෝල් එකේ මේ පාර්ට් එක දාගෙන යනවා. මොකද අපි එතන ඉඳලාම රීන්ෆෝස්මන්ට් එක කරනවා. හරි බස් පළවෙනි බ්ලොක් එක දාන්නේ අපි මේ ඉස්සෙල්ලාම එජස් දෙක දාගෙන ඉන්නවා. මොකද ගල් ටික ලයින් කරගන්න. බස්නේ අපි අර ටූල් එක ගන්න. ලනුව දාලා හදාගත්තා. මට්ටමක් දෙන්න. ලෙවල් එක. පොළොව ලෙවල් නිසා අපිට එච්චර දඟලන්න ලොකු කාරණාවක් නැහැ. තට්ටුවර රබර් පිටියක් තියෙනවා නේ. ඔව්. හරි.
මේක හරිද? නෑ මේක තියාගෙන ඉන්න. ලයින්ස් දෙකක් දාගන්නවා මේකේ නොසල් එක පොඩ්ඩක් ලොකුවට තියෙන නිසා. මතක තියාගන්න අපි මේ ඔක්කොම දාන්නේ හොලෝ එක උඩ පැත්තට. ගලේ හොලෝ සයිඩ් එක උඩ පැත්තට. තර මේක අපි ඉක්මනට දාන්න නිසා අපිට ඔයාලා දුවට කියනවා. දිග බටන් දිය ගන්න. ටක්. හරිද බස්? දැන් පටලවන්නේ තියෙනවා. අමල විදියට පොඩ ගන්න. හරි. අත පොඩි වෙලාවෙ තන්තු කරන්න පුළුවන් ඉක්මනට හදාගන්න ඕනේ. හරි. රයිට්. අපි මේක ලේ කරන්න කලින් අපි බැලුවා අපිට බ්ලොක්ස් කීයක් යනවද කියලා. ඉතින් අපිට හරියටම ගල් 5යි අවශ්‍ය වෙන්නේ. ඒ ගල් 5 ලේ කරගන්නවා. මට්ටම් කරගන්නවා. මේක හරි ලේසි. ඒ නිසා වැඩ ටික කරගන්න. නූල්ට හරිද? රයිට්. දැන් අපි මේකේ භාග හදාගෙන තියෙනවා ගල්. ඒ නිසා අපි දැන් කරන්නේ ඉස්සලම ගල් භාගේ කොන් දෙකට තියාගන්නවා. ඉස්සලා අතන භාගයක් අපි තියාගන්නවා. භාගය තියා. मोटर दागन दियो हेडिंग मोटर प्रोग्राम මෙතන අයිනෙම බ්ලොක් එකේ අපි යට පළුදු කරගන්නවා හේතුව මෙතන මේ දොරක් තියෙන නිසා මෙතන අපි කොන්ක්‍රීට් එකක් දානවා. ඒක නිසා කොන්ක්‍රීට් එක දාන්න පුළුවන් වෙන කම්බියක් දාන්න පුළුවන් වෙන අපි යට කුහර ගලේ ඩැමේජ් කරලා දෙනවා. මේක ඇත්තටම මේ කුහර ගල භාවිත කරන එකේ තව ලොකු වාසියක්. මොකද අපිට අවශ්‍ය දේ ස්ට්‍රෙන්ත්ස් සෑහෙන්න වැඩි කරන්න පුළුවන්. ඕඩිනරි ගලකට වඩා මේක ගොඩක් ලෝඩ් බෑරින් SL ස්ටෑන්ඩඩ් බ්ලොක් එකක්. ඒ නිසා අපිට ප්‍රී ප්ලෑන් කරලා මේ විදිහට යන්න පුළුවන්.
මේක ලොකුම වාසිය තියෙන්නේ මේක අපි දැන් ෆුල් ලෝඩ් එක දීලා තියෙන්නේ. ඒකෙන් දැන් කලින් අපිට කපරාදුවකදී බදාමයක් දැම්මම මෙයාට ලෝඩ් එක ගන්න බෑ. මොකද මේ එතන ඝනකමක් තියෙනවානේ. දැන් මේකේ ඝනකමක් නැහැ. ඝනකමක් නැති නිසා ෆුල් ලෝඩ් එක දෙන්න පුළුවන් ඒ දීපු වෙලාවෙම ඉඳලා. ගලට ගලක් හේතු වෙලා තින්නේ මෝටර් එක කරන්නේ බන්ධනය කිරීම පමණයි. ඒ නිසා මේ අපේ වැඩ අතිශය ඉක්මනට යන්න පුළුවන්. අපිට බලාගෙන ඉන්න දෙයක් නැහැ මේ ඉන්නේ. ඔව් දැන් අපේ බාසුන්නම half block එක කරන්න යන්නේ. උඩ ලයින් දෙක ගහන්න ඕනේ. දැන් බාසුන් නෑ. මේක අපි දැන් කපලන් තියෙන්නේ. ඒතර මෙන්න මේ ලයින් දෙක තමයි වැටෙන්න ඕනේ. ඒතර අපි මේකම ගෑවත් කමන්නේ නැහැ. ඒ නිසා අපි මේක ගාමු දැන් මෝටර් එක. මේක ගාලා අර කරේ ගැට ගන්න යන්නේ. ඔව්. ඔව් කොහොම හරි දැන් මේක ගෑවොත් අපි දන්නවා හරියටම ගෑවෙන අවශ්‍ය ප්‍රමාණය. තවටික් දාගන්න. රයිට් හරි. ගොඩක් ගාගන්න එපා. ගොඩක් වැඩි වුණොත් ඇලෙන්න ගොඩක් වෙලා යනවා. ඔව් thickness වැඩි වුණාම මේක ඇලෙන්න ගොඩක් වෙලා යනවා. මේක ගන්න ඕනේ. ඔව් යට පැත්ත ගන්න. right okay දැන් මේ පැත්ත දාන්න. මෙතන මේ චුට්ටක් පුරලා දාන්න. ඇති. හරි. දැන් බ්ලොක් එක ප්ලේස් කරද්දී ඔයාලට හරියට වෙනවා මේ ටූල් එක පාවිච්චි කරලා නම් ටග් ගාලා හරියටම ලෙවල් එක එනවා. දැන් මෙතන අපි ගත්තා චුට්ට තවන්න රයිට් හරි මේක හරිද? හරි. මේ පැත්ත කොහොමද හරි වැඩි වෙරයි. ඔව්. ඉතින් අපිට මේ කර්තව්‍ය කරන්න විනාඩි 3ක් මෝටර් එක මික්ස් කරන්න වුණා. ඊට පස්සේ අපිට බොක්ස් එක හරියට ලයින් කරගත්තා. දැන් මේ සිස්ටම් එකේ වාසිය තියෙන්නේ ඔයගොල්ලන්ට හැම දෙයක්ම ප්ලෑන් කරගන්න පුළුවන්. දැන් අපිට half box දෙක කොහොමද ප්ලේස් කරන්නේ අපි ඔක්කොම ප්ලෑන් කරලා තියෙන්නේ. ඒතකොට ගානට ගල් පන්නලා අපිට හරියට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඒතකොට මේ කර්තව්‍යයේදී මහන්සිය අවමයි. කාර්ය ප්‍රමාණය අතිශය වැඩියෙන් කරගන්න පුළුවන්.